සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ මස් මාළු ගෙදර නැති වෙලාවට හදන්න පුළුවන් හරිම රස බත් එකක්. මේක ඔයාලට උයන්න කම්මැලි වෙලාවක වුණත් ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. දැන් අපි මේක හදන විදිය බලමු. මේක හදන්න අලි ගෙඩි 3ක් මෙන්න මේ වගේ පොඩි කොටු විදියට කපා ගන්න ඕන. මුලින්ම හට්ටියට තෙල් දාලා ඒකට අබෑට සූදුරු වැට එකතු කරලා අබෑට පිපිරෙනකම් බැදගන්න. දැන් මේකට පොඩියට කපාගත්ත සුදු ලූණු, කරපිංචා සහ රම්පේ එකතු කරලා විනාඩියක් විතර බැදගන්න. ඊළඟට අල කැලි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන පියන වහලා අල තැම්බෙනකම් උයා ගන්න ඕන. ඒ අතරතුරදී ටිකෙන් ටික පියන ඇරලා කලවම් කරගන්න. අල තැම්බිලා ලාවට රන්වන් පාටට බැදීගෙන එද්දී ලූණු එකතු කරලා විනාඩි 2-3ක් තෙම්පරාදු කරගන්න. දැන් මේකට කහ කුඩු, ලුණු, මිරිස් කුඩු එකතු කරලා විනාඩියක් 2ක් අඩු ගින්දරේ මිශ්‍ර කරගන්න ඕන. අන්තිමට මේකට බත් කෝප 2කමාරක් එකතු කරලා වැඩි ගින්දරේ විනාඩියක් විතර මිශ්‍ර කරගෙන මෙන්න මේ ලේසි රස බත් එක හදාගන්න. ඔයාලත් මේ විදියට හදලා කාලා බලලා රස කොහමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට මේ වගේ වෙනස් විදියේ බත් රෙසිපි තව ඕන නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න.